අයිබෝන් අද අපි මේ වීඩියෝ හරහා දශම සහිත දශමයේ සංඛ්‍යා ෂඩ් දශම සංඛ්‍යාවට පරිවර්තනය කරන ආකාරය පැහැදිලි කරනවා. පළවෙනි උදාහරණය දැන් අපි මේ වෙද්දී දශම සහිත දශමයේ සංඛ්‍යා ද්විමය සහ අෂ්ටමය කරලා තියෙනවා. මෙතනින් 16 පාදයට හරන විදිහයි තියෙන්නේ. මුලින්ම තියෙන 240.125 ෂඩ් දශමයේ සංඛ්‍යාව කරන්නයි ඕනේ. දැන් මේ තියෙන්නේ දශමයේ වලින්. 240 කියන පූර්ණ සංඛ්‍යාව ෂඩ් දශමයේ කරන ආකාරය ඕගොල්ලෝ දන්නවා. කොහොමද 16න් බෙදාගෙන යනවා. බිඳුව වෙනතුරු. බිඳුව වෙන නැත්නම් එක ශේෂ විදිහට ලියනවා. ඊට පස්සේ හම්බෙන පිළිතුරු ටික පහළ සිට ඉහළට අපි ඉංග්‍රීසි අකුරු වලින් ලියනවා. සාමාන්‍ය ඉලක්කම ලියනවා. බිඳුව සිට 9 දක්වා ඉලක්කම නම් ඉලක්කමෙම ලියන්න පුළුවන්. 10 සිට 15 දක්වා ඉලක්කම් ශේෂ විදිහට එනවා නම් අපි ඒවා ඉංග්‍රීසි අකුරු බවට පරිවර්තනය කරලා ලියනවා. කලින් වීඩියෝ වල ඒව මම පැහැදිලි කරලා තියෙනවා. 240 16 පදයට හැරෙව්වහම F බිඳුව කියලා තමයි එන්නේ. දැන් අපි නොදන්නේ මේ දශම කොටස. දශම 1 2 5. මම දැන් වෙනම වගුවක් අරගෙන දශම 1 2 5 ලිව්වා. කලින් ක්‍රම මතක නම් ඔයගොල්ලෝ මතකයි. අපි හරවන්න ඕනේ 16 පාදයට. ඒ නිසා දශම කොටස 16න් වැඩි කරන්න ඕනේ. 16 වැඩි කිරීම දශම 1 2 5 මොකද උත්තරේ 2.0. දශම කොටස බිඳුව වුණා. ඒ කියන්නේ අපි එතනින් එහාට වැඩි කිරීමට අවශ්‍ය නැහැ. දැන් එහෙනම් අපේ උත්තරය අපිට ඇවිල්ලා ඉවරයි. එහෙනම් අපි මේ දශම දෙකේ පැත්තේ පූර්ණ සංඛ්‍යා ඉලක්කම් තමයි පිළිතුරට ගන්නෙ. ඉහළ සිට පහළට තමයි අපි ඒක ලියන්නේ. එහෙනම් මෙතන දැන් දෙක විතර මේ උඩ තියෙන මේ ගාන දශම 1 2 5 එතනේ බිඳුව සලකන්නේ නැහැ. මෙතන දෙක විතරක් අපිට උත්තරයට ගන්න පුළුවන්. එහෙනම් පිළිතුර F බිඳුව තිතක් 2. F බිඳුව දශම 2 16 පාදි. තවත් පැහැදිලිව තව ගානක් බලමු. 166.45 ෂඩ් දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. 166 ෂඩ් දශමයේ කළාම A6 කියලා එනවා. දශම 4.5 මම වෙනම වගුවක ලිව්වා. දැන් අපි 16න් වැඩි කරගෙන යන්න ඕනේ. හරවන්නේ 16 පාදයට නිසා. දැන් දශම 4.5 16න් වැඩි කළාම 7.2 එනවා. එහෙනම් 7 වෙනම ලිව්වා. දශම 2 වෙනම ලිව්වා. ඊට පස්සේ මේ දශම 2 විතරක් ආයෙත් 16 වැඩි කරනවා. 7.2 නෙවෙයි දශම 2 නැවත 16 වැඩි කරනවා. උත්තරය 3.2. 3 පැත්තකින් ලිව්වා. ආයෙත් දශම 2ක් එනවා. දශම 2 16 වැඩි කළා. 3.2. දැන් අපිට පේනවා කොච්චර දශම 2 වැඩි කරන් ගියත් 3.2 එක දිගට එනවා කියලා. එහෙනම් දශම 2 නැවත නැවත වැඩි කිරීම කිසිම තේරුමක් නැහැ. එහෙනම් මම මෙතනින් මේ වැඩි කිරීම නවත්තලා පූර්ණ සංඛ්‍යා පිළිතුරු ටික ඉහළ සිට පහළට ලියන්න පටන් ගන්නවා. දශම තිතක් දැම්මා. දශම 7 3 3. එහෙනම් දැන් පූර්ණ සංඛ්‍යා කොටසත් හරි දශම කොටසේ දෙකම දශමය වෙලා තියෙනවා. ඒ 6 තිතක් දැම්මා. දශම තිත දැම්මා. 7යි 3යි 3 කියලා ෂඩ් දශමය කියලා 16 පාදෙත් ලිව්වා. පිළිතුර සම්පූර්ණයි. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. අයිබෝවන්.